පසුගිය ජීවිතයේ ජයග්‍රහණයකට ඔබ ඇයව දන්නවා නමින් ඇබෙල්ලා ඇන්ඩර්සන්. නමුත් මේ කතාව ඒ ගැන නම් නෙවෙයි. මේ කතාව ඒ නමෙන් එහා යන මිනිස්කම විපාකය සහ නැවත උපන් හැඟීම ගැන. ඇයගේ ජීවිතය ලෝකයේම එක පරිච්ඡේදයකට සීමා කළා. නමුත් ඇය තීරණය කළා මම එක පරිච්ඡේදයක් නෙවෙයි මම සම්පූර්ණ පොතක් කියලා. ලෝකය ඇයව විනිශ්චය කළා. ඇයව ඇය විදිහටම බලන්න උත්සාහ කරා. නමුත් ඇය එතන නැවතිලා නැහැ. ඇගේ ජීවිතය විමසන්න පටන් ගත්තා. ඇය අඳුරු දිවියෙන් එළියට ආවා. ඒ කලේ ලෝකයට පිළිගන්නට නම් නෙවෙයි. ඒ කලේ සැමටම පෙන්වන්න. ඔබේ අතීතය ඔබව හැඳින්විය නොහැක කියලා. ඔබ ඇයව නමින් හඳුනාගත්තා. ඇය වසර කිහිපයක් පුරාවටම අන්තර්ජාලයේ දුරස්ම නමක් වුණා. නමුත් එම නමට පසුගෙවුණු කතාව සාමාන්‍ය ජීවිතයේ විවාහය සහ අභියෝග ගැන ඔබ දන්නේ නැහැ. ඇබෙල්ලා ඇන්ඩර්සන් 1988 මේ 16 වෙනිදා කියුබාවේ පීනාර් ඩෙල් රියෝ නගරයේ උපත ලබා ඇත. ළමා කාලයේ කියුබාවේ සංස්කෘතික වටපිටාවක ගත වූ අතර පසුව ඇමරිකාවේ මයමි නගරයට පදිංචි වුණා. නව පරිසරයකට හැඳින්වීමේදී ඇය විවිධ අභියෝගයන්ට මුහුණ දුන් අතර ඒ අත්දැකීම් ඇගේ පුද්ගලිකත්වය සහ වෘත්තීය ජීවිතය හැඩගස්වා ඇත. ඇබෙල්ලා ඇමරිකානු මූලිකත්වය ඇති ඇය ඇඩල්ට් ඉන්ඩස්ට්‍රි එකට 2010 දී පිවිසුණා. ඇයගේ කෙටිකාලීන වෘත්තියක් තිබුණත් ඉතා වේගයෙන් ජනප්‍රිය වුණා. නමුත් ඇය පසු එම ශාස්ත්‍රයෙන් ඉවත් වී ජීවිතයේ අලුත් දිශාවක් හඳුනාගත්තා. පොදු මතයට අනුව ඇඩල්ට් ඉන්ඩස්ට්‍රි එකේ සිටින පුද්ගලයන්ගේ පෞල් ජීවිතය සංකීර්ණ විය හැකියි. නමුත් ඇබෙල්ලා තම පෞද්ගලික ජීවිතය සුරක්ෂිතව තබා ගැනීමට උත්සාහ කළා. ඇය විවාහ වූ බව සහ පසුව පෞල් ජීවිතය පවත්වාගෙන ගිය ආකාරය සම්බන්ධයෙන් විශේෂයෙන්ම පෞද්ගලිකත්වයක් තිබුණා. ඇගේ සැමියාගේ හැඳින්වීමක් පොදු වශයෙන් නැති නමුත් ඇය සමාජ මාධ්‍ය හරහා පෙන්වන්නේ ආදරය, ගෞරවය සහ නව ආරම්භයක්. ඇය තම ජීවිතය විශ්ලේෂණය කළා. අලුත් අරමුණු හෙව්වා. ලියුම් ලිව්වා. අලුත් හැකියාවන් පුරුදු කළා. ඇය කියනවා මම විනෝදය ලබා දුන් කෙනෙක්. දැන් මම ආලෝකය ලබා දෙන කෙනෙක් කියලා. අද සිටින තැන අඳුරද? ඔබේ ජීවිතය ඔබව හිර කරලාද? එහෙනම් ඇබෙල්ලාගේ ජීවිතය ඔබට පෙන්වා දෙනවා ඔබට හැකි නැවත ආරම්භ කරන්න. ඇය පවසන්නේ කාන්තාවක් ලෙස ජීවිතයේ තෝරාගත් මාර්ගය වෙනස් කිරීම ලැජ්ජාවක් නෙවෙයි. ඒක ශක්තියක් කියලා. පසුගිය වෘත්තියක් නිසා, ලෝකයේ කියන නමක් නිසා, නැතිනම් ව්‍යාජ හැඳින්වීමක් නිසා ඔබේ අනාගතය සීමා වෙන්න ඕනේ නැහැ. ඔබට හැකි ආදරය ලබන්න, පවුලක් ගොඩනගන්න සහ සතුටින් ජීවත් වෙන්න. ජීවිතය කියන්නේ යාවත්කාලීන වීමේ ක්‍රියාවලියක්. ඇබෙල්ලා ඇන්ඩර්සන් ඒ ජීවමාන සාක්ෂියක්. තවද ඇබෙල්ලා කියනවා නව ආරම්භයක් කියන්නේ කවදා හරි පටන් ගන්න එක නෙවෙයි. ඒක අදයි. මේ දැන්. මේ කතාව තවම අවසන් නෑ. නව පරිච්ඡේදයක් ලියන්න එක පියවරක් ගන්න. ඔබගේ පසුගිය කතාව ඔබව හැඳින්වන්න දෙන්න එපා. ඔබේ පියවර තමා ඔබට හැඳින්වෙන්න ඕනේ. සබ්ස්ක්‍රයිබ් කරන්න මෙවැනි ජීවිතය වෙනස් කරන කතා සඳහා. එහෙනම් ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.